සාදරයෙන් පිළිගන්නවා මොබයිල් ඉන්සයිඩර් YouTube channel එකට. අද වීඩියෝ එකක් ගේන්න හිතුණා Facebook monetization ගැන. ඒ කියන්නේ දැන් අවුරුද්දක් විතර කාලයක් වෙනවා ලංකාවට Facebook monetization හම්බෙලා. ඒත් සමහරක් අයට තමන්ගේ page වලට monetization ගන්න බැරි වෙලා තියෙනවා. තව සමහරක් අයට ඒ කියන්නේ monetization තිබුණත් අර reach වෙන රට අනුව ලැබෙන income එක අඩු පොඩි scene එකක් තියෙනවා. ඒක සහ page හදපු නැති අයට කියන්නේ page එක තාම හදන්න හිතලවත් නැහැ. ඒගොල්ලොන්ට අර හදන්න ඕන කොහොමද දැනුමක් නැහැට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් තමයි මේ අරන් ආවේ. අපි වීඩියෝ එකට යන්න කලින් මගේ mobile insider YouTube channel එක subscribe කරන්න ඔයාලා. තවත් ඉස්සරහට මේ වගේ interesting e-money වගේ සම්බන්ධ වීඩියෝ ටිකක් ගේන්න තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා open කරගන්න ඔයාගේ Facebook එක. Facebook එක open කරායින් පස්සේ මෙතන profile එක, ඒ කියන්නේ normal profile එකට යනවා. normal profile එකට ගියාට පස්සේ මේ උඩ ඉරි කැලේ තුනක් තියෙනවා නේද? ඒ ඉරි කැලේ තුන උඩ touch කරලා මේ මෙතන නම ගාවින් තියෙන මේ ඊතලයක්. ඒ ඊතලේ touch කරන්න. ඊට පස්සේ body එක load වෙනව නේද මෙහෙම එක. ඊට පස්සේ ඒකේ ඔයාගේ මෙතන තියෙන link කරලා තියෙන account ඔක්කොම ටික මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේක මේ create Facebook page කියන එක දෙන්න. create Facebook page. ඒක දුන්නාට පස්සේ මේ උඩ ඇවිල්ලා තියෙන ඔටෝමැටිකලි මේක මේ වෙලා තියෙනවා. ඒකේ ටික් එක create a new page කියන එකට දාලා next දෙන්න. next දුන්නාට පස්සේ ඔයා page එකට name එකක් ඉල්ලනවා. ඔයා මොකක් හරි ඒ කියන්නේ හොඳ name එකක් දෙන්න ඕන. ඔයාට name එකකට අදහසක් නැත්නම් ඔයා ChatGPT එකෙන් හරි අහන්න මොකක්ද දෙන්න ඕන හොඳ නමක් කියලා. මම ChatGPT එකෙන් අහලා ඔයාලට නමක් පෙන්නන්න. සාමාන්‍යයෙන් Facebook එකේ followers ලා අපිට ග්‍රහණය කරගන්න පුළුවන්. يعني අපි වටා ලොකු audience එකක් හදාගන්න පුළුවන් විදිහ හොඳ නමක් දෙන්න. එතකොට ඒ අදාළ මාතෘකාවට ගැලපෙන විදිහ නමක් තමයි දෙන්න ඕන ඔයා. මම දැනට මේකට දෙනවා. ඊට පස්සේ next දෙන්න. next කරාට පස්සේ මෙතන මේ category එක ඉල්ලනවා page එකේ. يعني අපි මොනවද මේ page එකේ දාන්නේ කියලා මම මේක personal blog කියන එක දෙනවා. තව එකක් දෙනවා මේකේ මේ අර public figure කියලා එකක් අහලා තියෙනව නේද? ඒකත් ඔයා දී ගන්න. ඊට පස්සේ create කියන එක දෙන්න. ඊට පස්සේ අපේ page එක create වෙනවා. page එක create වුණාට පස්සේ page එක තව තියෙනවනේ settings ටිකක් හදාගන්න. ඒ කියන්නේ generally වශයෙන් අර bio එකක්, ඒ කියන්නේ මොනවද මේ page එකෙන් විස්තර කරන්න, එහෙම නිකන් අර followers පොඩි අදහසක් ගන්න පුළුවන් විදිහේ පොඩි caption ටිකක් දෙන්න මෙතනට. මාත් මෙතනට දී ගන්නවා. ඊට පස්සේ contact කරගන්න පුළුවන් දේවල් දෙන්න. ඔයා කියන්නේ මහලුකු දේවල් දෙන්න ඕනේ නැහැ. ඒක නැත්තම් ඔයා මෙතනින් next දෙන්න. next දුන්නාට පස්සේ මෙතනින් අපේ load වෙනවා. අපේ page එකට මොකක් හරි photo එකක්, ඒ කියන්නේ මේ banner එකක්, logo එකක් add කරගන්න. අපි ඒක දැනට කරගන්නේ. ඔයා කරගන්න. ඔයා මෙතනින් මේ camera කියලා click කරලා ඕන photo එක choose කරලා දෙන්න. ඊට පස්සේ මේ අපෙන් අහනවා මේ කවුද ඒ කියන්නේ මේ page එක invite කරන්න යවන්නේ කියලා. ඒක ඔයා invite කරගන්නවා friends ලට. ඊට පස්සේ මේක මෙතන next දෙන්න. ඊට පස්සේ අපේ page එක හැදිලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ තව පොඩි ඒ කියන්නේ page එකේ USA countries වලට reach කරගන්න ඕන මේ data ටික දෙන්න. ඒ කියන්නේ block කරන්න countries අර මේ ඒ කියන්නේ අපේ දැන් ගොඩක් views යන්නේ ලංකාවට නම් ලංකාව කියන්නේ අර ගොඩක් අය කැමති නෑනේ මේ පොඩ්ඩක් income එක අඩුයි US page එකක් ඕන හදාගන්න. ඒ නිසා US countries වලට ඒ කියන්නේ USA කියන්නේ හොඳ Europe countries ඉන්නේ. Europe countries වලට videos සෙවා ගන්න ඕන නම් මේ විදිහට හදා ගන්න ඕන. දැන් මේක page එක load වෙලා පේන ඔයගොල්ලන්ට.
හැදිලි ඉවරයි. දැන් ඒ කියන්නේ page එකේ ගොඩක් දේවල් හැදිලි ඉවරයි. කියන්නේ page එකේ basic ටික හැදිලි ඉවරයි. ඊට පස්සේ ඔයා කරගන්න ඕන ඔයාගේ countries ටික block කරගන්න සහ මේකට username එකක් add කරගන්න එක. ඒකට මේ උඩ තියෙන ඉරි තුන touch කරලා මේ පල්ලෙහා තියෙන setting and privacy කියන එකට යන්න. ඒකෙත් මේ settings කියන එකට යන්න. settings ගියයින් පස්සේ automatically load වෙනවා settings page එක. ඒ page එක කියන්නේ load වුණාට පස්සේ ඔයා යන්න ඕන ඔයාගේ page එකේ මේ පල්ලෙහායින් තියෙන page setup වලට මේ flag එකක් වගේ mark එකක් එක තියෙන. ඒකේ ගිහිල්ලා ඔයා මෙතන දෙන්න ඕන username එක. ඔයා ඒ කියන්නේ page එක අර වෙන කෙනෙක්ට share කරනවා නම් අර facebook.com/ අපි හිතමු example කියලා තියෙන ඒ විදිහට දෙන්න ඕන. දැන් මමත් දෙනවා. ඒක දුන්නට පස්සේ username එක save වෙනවා. දැන් ඒක හරිය එකතනින් black back වෙලා ඊට පස්සේ වා කරගන්න ඕනේ මේ page type කියන එක හදාගන්න. මේ page type කියන එක ඕගොල්ලන්ට මේ page එක business එකක්ද creator එකක්ද කියලා දෙන්න ඕන. ඔයා මේකේ creator කියන එක දෙන්න. මේ confirm දෙන්න. ඊට පස්සේ ඒ ටික හරි. ඊට පස්සේ ඔයා කරගන්න ඕන දැන් මේකේ මේ page access ලබා දෙන්න. කියන්නේ දැන් අපි හිතමු ඔයාගේ account එකට මොකක් හරි වුණා තියෙන primary account එකට. ඒ කියන්නේ primary profile එකට මොකක් හරි වුණා නම් ඔයාට මේ page එකේ අර revenue එක ගන්නත් බෑ. page එක තව ටිකක් develop කරන්නත් බෑනේ. ඒකට ඔයා කරන්න ඕනේ තව ඔයාගේ emails ඒකට හදලා ඒකටත් මේ මෙතනින් admin දෙන්න. එතකොට අර ඔයාට අර account එක නැති වුණත් ඔයාට පුළුවන් මේ page එකට log වෙලා page එක කරගෙන යන්න. ඒක හදාගන්න ඔයා. ඊට පස්සේ එතනින් back වෙන්න. එතනින් back වුණාට පස්සේ ඔයාලට පේනු නේද පොඩ්ඩක් පල්ලෙහාට යනකොට audience and visibility කියලා එකක්. ඒකේ followers and public content ඒකට යන්න. ඒකට ගිහිල්ලා පල්ලෙහා හරියට යනකොට country restrictions කියලා එකක් තියෙනවා. ඒකේ view කියන එක දෙන්න. දැන් මේ අපි හදන්න කරන්න යන්නේ අර අද මේ කියන්නේ දැන් USA වලට විතරක් රීච් කරගන්න. ඒ කියන්නේ USA වගේ Europe countries වලට රීච් කරගන්න account එක හදාගන්න. කියන්නේ Asian countries නැතුව. ඔයා මේකේ countries දෙන්න දෙන්න. ඒක search countries දෙන්න. ඒක දැන් mainly ලංකාවට රීච් නෙවෙයි නම් කරන්නේ ශ්‍රී ලංකාවට ටයිප් කරගන්න. ශ්‍රී ලංකාවට ටයිප් කරගෙන ශ්‍රී ලංකාවට දෙන්න. ඊට පස්සේ එකක් හදනවා. ඊට පස්සේ තව ඔයා දන්න Asian countries ලබා දෙනවා. India. හරිලා ඉන්දියා දුන්නා. ඊට පස්සේ තියෙනවා පාකිස්තාන. ඒක පාකිස්තාන වගේ කියන්නේ Asian countries ඒක දෙන්න ඕනේ. ඒක වලට account එක පෙන්නන්නේ මගේ වීඩියෝස් පෙන්නන්නේ. වීඩියෝස් පෙන්නන්නේ ඒ වලට. ඊට පස්සේ තව දෙන්න තව තියෙනවා නේපාල් තියෙනවා. තව තියෙනවා චයිනා. ඒ නිසා ඒ වගේ countries ටිකක් දීලා මේ උඩ තියෙන නේද ඔයාලට පේන නේද මේ restriction type කියන එක. ඒකේ මේ hide from certain countries. ඒ කියන්නේ මේ ඒ රටවල් වලට hide කරන්නයි කියලා channel එක. ඒක දෙන්න නැත්නම් මේ උඩ තියෙන එක දුන්නොත් එහෙම ඔයාගේ අදාළ රටට විතරයි reach වෙන්නේ. ඒ කියන්නේ ඔයා තෝරපු රටට විතරයි. දැන් ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාවට විතරයි. ඒතර වෙන රටවල් වල views යන්නේ නැහැ. ඒ නිසා hide කරන්න එතනින්. ඊට පස්සේ තව තියෙනවා නම් මේ කොම ටික පබ්ලික් කරගන්න. මොකද only me දැම්මොත් එහෙම ඉතින් ඔයාට නිකන් අර බලාගෙන ඉන්න හැවි views යන්නේ නැහැ මොකක්වත් නැහැ. ඒ නිසා මේ ඔක්කොම ඒක හදාගන්න. එතකොට තව දැන් අපිට හදාගන්න තියෙන setup ටික තමයි මේ account එකේ දැන් professional dashboard එක ඇවිල්ලානේ තියෙන්නේ. ඒකේ professional dashboard එකෙන් ඔයාට පුළුවන් මේ ඔයාගේ videos කොහොමද analytics ඒ වගේ ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් videos මොකක්ද දාපු නැති නිසා අර මේ account එකේ මොකක් පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට මේකේ උඩ ඔයාට පේරුණේද monetize කියලා එකක් තියෙනවා. monetize කියන්නේ මුදල් උපයන තත්ත්වයට හදාගන්න එක. අපිට channel එක monetize කරගන්න පුළුවන්. ඒ වෙනකොට ඒ කියන්නේ content monetization CM tool එක ගන්න පුළුවන්. ඔයා CM tool එක ගන්න හදාගන්න ඕනේ followersලා 5000ක්. followersලා 5000ක් හදාගන්න එක මහ ලොකු ගේමක් නෙමෙයි. හරියට page එක කරන් යනවා නේ. කියන්නේ දැන් අර තමන්ගේ කියන්නේ TikTok තියෙන TikTok ඔය ගෑන් ළමයින්ගේ වීඩියෝස් අර එහෙම
කියන්නේ ඒගොල්ලෝ ගෑනලා මෙහෙම වැඩි ආසයෙන් TikTok කරන්න ring light එකක් තියාගෙන එහෙම ඒ වගේ page එක කරගන්න මේ ඒ වගේ දැම්මත් අවුලක් නැහැ වීඩියෝස් ඒ කියන්නේ ගොඩක් අය බලන්න ආසයි ඒ වගේ වීඩියෝස් ඔය gossip අර එහෙම හොයන කට්ටිය අර එහෙම මේ මම ඒගොල්ලන්ට මොකක් කියනු නෙමෙයි මේ ඒගොල්ලෝ කොහොමවත් බලනවනේ ඒ නිසා ඔයාලා එහෙම හරි කමක් නැහැ නැත්නම් තමන්ගේ වෙනම අපි හිතමු පොඩි vlogging channel එක මොකක්වත් ඒ කැමරා setup මොකක්වත් ඕනේ නැහැ සාමාන්‍ය ෆෝන් එකේ කැමරාවයි ෆෝන් එකේ තියෙන මයික් එකයි තිබුණා හොඳටම ඇති එතකොට තව පුළුවන් අපිට කරගන්න ෆුඩ් කන්ටෙන්ට් හදන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට කුකින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ හොඳට කියන හොඳට නෙවෙයි සාමාන්‍ය හොඳට කෑමක් රසවත් අර ඒ කියන්නේ හොඳට පිළියෙල කරලා හොඳට පිළිගන්නන්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. දැන් හොඳට ගානිෂ් කරලා එහෙම ඒ වගේ වීඩියෝස් හදලා මේවට අප්ලෝඩ් කරන්න රීල්ස් විදියට. මම දැක්කා මේ සෝෂල් මීඩියා වල යනකොට මම ෆොටෝස් විතරක් දාලා $150ක් කිව්වයි කියලා. කියන්නේ ෆොටෝස් දාලා වුණත් එහෙම යන්න පුළුවන්. ලයික් යනවා නම් views යනවා නම් ඒ ෆොටෝ එකට views එකක් යනවා නම් view එකක් යනවා නම් ඒ වයින් වුණා සල්ලි ගන්න පුළුවන්. මේ Facebook වලින් දැන් YouTube ඒවට සාපේක්ෂව මේ Facebook හරිම ලේසියි. මොකද ගොඩක් මිනිස්සු මේ Facebook එක නිතරම use කරන නිසා. ඒ නිසා ඔයගොල්ලොත් ඒ account එක හදාගන්න මේ විදියට එහෙනම් අදට ගිහින් එන්නම්